ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ටෙක් ලංකා YouTube channel එකට. ඔයා තාම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා set වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව අද වීඩියෝ එකට යමු. සුබ දවසක්. අපි හැමෝටම වගේ සමහර වෙලාවට දැනෙන දෙයක් තමයි හැම පැත්තෙන්ම එන තොරතුරු නිසා ඔළුව පිරීලා යනවා වගේ දැනෙන එක. ඉතින් අද අපි බලමු මේ ඩිජිටල් කුණාටුව පාලනය කරලා අපිටම කියලා දෙවෙනි මොලයක් හදාගන්න උදව් වෙන ප්‍රබල AI මෙවලමක් ගැන. අපි මේ ගැන ගැඹුරින් කතා කරමු. Android Police වෙබ් අඩවියේ නැතැනියල් විල්කින්ස් කියන මේ කතාව අපිට කොච්චර හුරු පුරුදුද නේද? වැඩ පෞද්ගලික ජීවිතයේ මේ හැමදේම එක්ක ඔළුව පිරීලා යන එක ඒක දැන් හරිම සාමාන්‍ය දෙයක් වෙලා. එහෙනම් ලොකුම ප්‍රශ්නේ තමයි මේ ඩිජිටල් අවුලට ඇත්තරම පිළිවෙලක් ගෙන්න පුළුවන්ද කියන එක. අපි මේ විග්‍රහයෙන් ඒකට උත්තරයක් හොයමු. හරි. එහෙනම් මුලින්ම අපි කතා කරමු අපි හැමෝම මුහුණ දෙන මේ අභියෝගය ගැන. ඒ කියන්නේ මේ පාලනය කරගන්න බැරි තරම් විශාල ඩිජිටල් තොරතුරු සාගරේ ගිලින එක ගැන. මෙන්න මේකයි ඇත්තම අභියෝගය. වටිනා තොරතුරු තියෙන එක තැනක නෙවෙයිනේ. මීටින් නෝට්ස් එක තැනක, රිසර්ච් ආටිකල්ස් තව තැනක, ප්‍රොජෙක්ට් ප්ලෑන්ස්, ඔලුවට එන අයිඩියාස් මේ හැමදේම හැමතැනම විසිරිලා මේ ඔක්කොම එකට ගැට ගහගන්න එක තමයි අමාරුම දේ. හොඳයි. දැන් අපි බලමු මේකට තියෙන විසඳුම ගැන. හැබැයි මේක නිකම්ම ඇප් එකක් නෙවෙයි. මේක දැනුම කළමනාකරණය කරන විදිය ගැනම අලුතෙන් හිතන ක්‍රමයක්. නෝට්බුක් LM කියන්නේ හරියටම කිව්වොත් අපේම දෙවෙනි මොලයක් වගේ. හිතන්න අපේ හැම තොරතුරක්ම එක තැනක තියාගෙන ඒවා අතර තියෙන සම්බන්ධකම් හොයලා වැදගත්ම දේවල් ටික විතරක් සාරාංශ කරලා දෙන අපේ ප්‍රශ්න වලට උත්තර දෙන පෞද්ගලික දැනුම් මධ්‍යස්ථානයක්. මේක තියෙන නියමම දේ තමයි මේක කොච්චර දේවල් බාර ගන්නවද කියන එක. බලනකෝ Google Docs, PDF, web ලිපින විතරක් නෙවෙයි YouTube වීඩියෝ වල transcript පවා මේකට දාන්න පුළුවන්. ඒ කියන්නේ අපේ හැම තොරතුරකටම එකම තැනක් හම්බ වෙනවා. හරි. එහෙනම් අපි බලමු මේ විසිරුණු දත්ත ගොඩ පැහැදිලි අවබෝධයක් බවට පත් කරන්න නෝට්බුක් LM හරියටම උදව් වෙන්නේ කොහොමද කියලා. දැන් බලන්න මේ වෙනස. ඉස්සර පැය ගණන් නෝට්ස් ආපහු කියවනවා. දැන් AI එකෙන් ක්ෂණිකම සාරාංශයක් දෙනවා. ඉස්සර පරිශන කරනකොට අතරමං වෙනවා. දැන් වැදගත්ම කරුණු ටික ඉස්මතු වෙලා පියනවා. මේක නිකම්ම කාලය ඉතුරු කරනවා විතරක් නෙමෙයි හිතන විදිහම වෙනස් කරනවා. හැබැයි ඉතින් තව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් තැන්වලින් එකතු කරගත්ත අදහස් ගොඩක් කොහොමද පිළිවෙලකට ගන්නෙ? මෙන්න ඒකට නියම විසඳුම mind map කියන විශේෂාංගය. හිතන්නකෝ ඔළුවේ තියෙන අර අවුල් ජාලයම එකපාරටම පැහැදිලි දෘශ්‍ය සිතියමක් වගේ ඇස් ඉස්සරහට එනවා. ප්‍රධාන අදහස්, ඒවට සම්බන්ධ උපමාත්‍රිකා, ආදාළ මූලාශ්‍ර මේ ඔක්කොම එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන විදිහ ලස්සනට පේනවා. ප්‍රතිඵලය අර අවුල් සහගත නෝට්ස් කොට පැහැදිලි ව්‍යුහගත සැලැස්මක් බවට පත් වෙනවා. එතකොට කොච්චර සංකීර්ණ ව්‍යාපෘතියක් වුණත් හිතට බරක් නැතුව එක බැල්මකින් පාලනය කරගන්න පුළුවන් වගේ හැඟීමක් එනවා. දැන් මේක සමහර විට ටිකක් අව탁සේරු කරපු ඒත් හරිම ප්‍රබලාංගයක්. ඒ තමයි ප්‍රශ්නාවලියක් හදාගන්න තියෙන හැකියාව. නිකම්ම නෝට්ස් කියවනව වෙනුවට මේකෙන් ඇත්තටම කොච්චර දෙයක් ඔළුවේ තියෙනවද කියලා ටෙස්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ දැනුම නිකම්ම එකතු කරනව නෙවෙයි තහවුරු කරගන්නවා. හරි. අපි දැන් බලමු මේ බුද්ධිමත් වැඩපිළිවෙල භාවිතා කිරීමෙන් ඇත්තටම ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා. ලොකුම වාසියක් තමයි මේක. ෂණිකව මතක් කරගන්න පුළුවන්කම. ඕනම වෙලාවක ඕනම තොරතුරක් ඇඟිලි තුඩුවල අර අමතක වුණු දෙයක් හොයන්න දඟලන පීඩනය ඒක සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. මේ බලන්න කාර්යෘගේම අධ්‍යක්ෂින. මාස ගානකට කලින් මීටින් එකක තිබුණු විස්තරයක් පර්යවේෂණ ලේඛනයක හැංගිලා තිබුණු කරුණක් තත්පර කිහිපයකින් හොයාගන්න පුරුවන් වුණා කියලා කියනවා. ඒකේ වටිනාකම කොච්චරද? ඒ විතරක් නෙමෙයි කණ්ඩායම් වැඩවලටත් මේකෙන් ලැබෙන උදව්ව සුළුපටු නෑ. හිතන්න බ්‍රේන්ස්ටෝමින් සෙෂන් එකකින් පස්සේ ඒකේ සාරාංශයක් ක්ෂණිකව හදලා ගත්ත තීරණ මොනවද ඊළඟට කරන්න ඕන මොනවද කියලා පැහැදිලිවම හැමෝටම බෙදා ගන්න පුළුවන්. එතකොට හැමෝම ඉන්නේ එකම පිටුවක. හැබැයි ඉතින් මේක පාවිච්චි කරන්න පටන් ගන්න කලින් දැනගෙන ඉන්න ඕන වැදගත් කරුණු කීපයක්ත් තියෙනවා. උදාහරණයක් තමයි audio overview කියන ෆීචර් එක. ඒකෙන් පුළුවන් Tamanගේ notes podcast එකක් වගේ අහන්න. නියම අදහසක්. ඒත් කාර්යෘ කියන විදිහට ඒක දිනපතා වැඩවලට අත්‍යවශ්‍ය මංගයක් දෙනවට වඩා විනෝදෙට තියෙන දෙයක් වගේ. සමහර විට කන්ටෙන්ට් හදන අයට නම් ප්‍රයෝජනවත් වෙයි. හොඳයි. දැන් අපි කතා කරමු වැදගත්ම දෙයක් ගැන. ආරක්ෂාව. නෝට්බුක් LM කියන්නේ cloud based සේවාවක්. ඒ කියන්නේ අපේ තොරතුරු ගබඩා වෙන්නේ අන්තර්ජාලය හරහා. ඉතින් ඕනෑම cloud සේවාවක වගේම දත්ත පිටවීමක් හෝ අනවසර ප්‍රවේශයක් වගේ පොඩි හරි අවධානයක් හැම විටම තියෙනවා. ඒ නිසා මෙතන තියෙන මූලිකම උපදේශ තමයි ඊටාම සංවේදී පෞද්ගලික හෝ වෘත්තීයමය තොරතුරු
ඒ කියන්නේ බැංකු විස්තර, රහස්‍ය ව්‍යාපාරික දත්ත වගේ දේවල් නෝට්බුක් LM එකේ ගබඩා කිරීමෙන් වළකින එක. අවසාන වශයෙන් මේක තේරුම් ගන්න එක වැදගත්. නෝට්බුක් LM එකේ සැබෑ වටිනාකම තියෙන්නේ නිකම්ම තොරතුරු එකතු කරන එකේ නෙවෙයි. Tamanගෙම පෞද්ගලික දැනුම එකතුවක් මේකට ඇතුළත් කරලා ඒ හරහා ලැබෙන අලුත් සම්බන්ධතා, අලුත් අවබෝධය සහ හැකියාවන් වලයි. ඉතින් මේ විග්‍රහය අවසන් කරන්න කලින් හිතන්න දෙයක් ඉතුරු කරනවා. දෙවෙනි මොලයක් එක්ක ඇත්තරම ගොඩනගන්න පුළුවන් දේවල් මොනවා වෙන්න පුළුවන්ද?